ආයුබෝවන් හැමෝටම. අද මම කතා කරන්න යන්නේ වගා ක්ෂේත්‍රයේ ඉතා වේගයෙන් ජනප්‍රිය වෙමින්න ලාභදායක වගාවක් වන ඇපල් පේර ගැනයි. විශේෂයෙන්ම ඒවායේ විශේෂත්වය ගැනයි. සාමාන්‍ය පේරවලට වඩා ඇපල් පේර වඩාත් විශාලයි, වටකුරුයි සහ ඇපල් ගෙඩියක් වගේ ලස්සන පෙනුමක්. ඒ නිසාම පාරිභෝගිකයින්ගේ ඇසට ඉතා ආකර්ශනීයයි. මේ දෘශ්‍යමය ආකර්ෂණයන වෙළඳපොලේ ඉහළ මිලක් ලබා ගන්න ප්‍රධාන හේතුවක් වෙනවා. තවත් විශේෂත්වයක් තමයි එහි රසය. ඇපල් පේර ගෙඩි සාමාන්‍යයෙන් මිහිරි නිසාත් බීජ අඩුවීමත් නිසාත් කෑමට පහසුයි. මේ නිසා ළමයින්ගෙන් ඉඳලා වැඩිහිටියන් දක්වා හැමෝම මේකට කැමතියි. ඒ වගේම මේ පළතුරුවල ගුණාත්මක භාවයත් ඉතා ඉහළයි. විටමින් C සහ අනුනුකුත් පෝෂක ද්‍රව්‍ය වලින් පොහොසත් නිසා සෞඛ්‍යයටත් ඉතා හොඳයි. මේ නිසා වෙළඳපොලේ ඉල්ලුම දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. වගාව පැත්තෙන් බලද්දී ඇපල් පේර වගාව තවත් විශේෂයි. ඇපල් පේර ගෙඩි ඉක්මනින් හැදෙනවා. නිසි රැකවරණය ලබා දුන්නොත් අවුරුදු 1.5කින් පස්සේ ඉහළ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. මේ සියලු විශේෂත්වයන් නිසාම ඇපල් පේර කියන්නේ සාමාන්‍ය පළතුරක් නොව ලාභදායක ව්‍යාපාරයක් බවට පත්වෙන වගාවක්. ඉතින් මිතුරනි, ඔබත් මේ අවස්ථාව හඳුනාගෙන සාර්ථක අනාගතයක් ගොඩනගා ගන්න උත්සාහ කරන්න. අපි ඇග්‍රෝ ග්‍රීන් ලංකා ප්ලාන්ටේෂන්